तेरे खुद गर्जे ना धूप चुने ना छाँव कैसे तेरे खुद गर्जे किसे तौर टिके ना पा बन लिया अपना पैगंबर तर लिया तो सात समंदर फिर भी सूखा मन के अंदर क्यों रह गया रे कबीरा मान जा रे फकीरा यूं न जा आजा तुझको पुकारे तेरी परछाई. Hey guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න ටිකක් වෙනස්ම විදිහකට. මොකද උදේ පාන්දරම අපේ එක වාහනයක පැච් එකක් ගියා. අපි ඉතින් ටිකක් වෙලා ඉඳලා ඒකත් හදාගෙන ආයි අපේ ගමන යන්න පිටත් වුණා. දැන් වෙලාව 4:00යි. අපේ වාහනේ පැච් එකක් ගිහිල්ලා අපේ ටයිමින් අවුල් ගියා. අපි පොඩි වැඩකට තමයි හොට් ප්ලේන්ස් උදේම යන්නේ. මම වගේදී කියන්න මොකද මේ වැඩේ කියලා. දැන් හොඳටම වහිනවා. මේ තියෙන්නේ අද දවසට නතර වුණ දෙවනි වාහනේ. ඒකෙත් පොඩි ෆෝල්ට් එකක් ඇවිල්ලා ඒකත් මම නතර වුණා. ආයි ඉන්ඩිකේට් කරනවා. කිලෝමීටර් 10ක් වගේ ආයි. තව 13ක් ඉස්සරහා ගරාජ් එකක් තියෙනවා. ටිකක් ඉඳලා අපි ඉතින් කිලෝමීටර් 10 වගේ නවත්තගෙන පුළුවන් විදියට හැටන් වලට ආවා. පත්තයි මැචිං අවුට්ෆිට්ස් ඇඳලා ඉන්නේ. අපිට අද හොට් ප්ලේස් යන්න වෙන්න. අපි ගෙදරින් පිටත් උනේ පාන්දර 12 මාරට. කොහමරි පැයක්වත් යන්න ගලින් පළවෙනි වාහනේ ටයර් එක ගියා. එතනත් පැයක් විතර ඉඳලා ඒක හදාගෙන ඉඳී ආයි 4 මාරට විතර අනිත් වාහනේත් ෆෝල්ට් එකක් ඇවිල්ලා ඒකත් නතර වුණානේ. ඊට පස්සේ කොහමරි අපේ ටයිමින් අවුල් ගිය නිසා අපිට හොට් ප්ලේන්ස් යන්න බැරි වුණා. හයි අපේ ප්ලෑන්ස් ඔක්කොම වෙනස් වුණා. දැන් වෙලාව දවල් 12 මාරයි. අපිට හොට් ප්ලේන්ස් යන්න බැරි වුණා. අපේ වාහන දෙකක් කැඩුනා. මුලින්ම මේකේ ටයර් පංචරයක් ආවා. ඊට පස්සේ අනිත් වාහනේ ෆෝල්ට් එකක් ආවා. ඊට පස්සේ අපි ආපු වෙලාවත් එක්ක අපිට හදාගන්න තැනක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ වාහනේ නතර වෙවි. දැන් ගොඩක නතර වෙවි. කොහමද දැන් නුවරඑළිය ළඟ වෙලා ඉන්නේ. දැන් 12 මාරයි. අපි පැය 12ක් වාහනය තුලේ මං කිව්වනේ අපි පොඩි වැඩකට යන්නේ කියලා. අපි ඇත්තටම ගියේ කොටියෙක් බලන්න. ඒ ටයිම් එක 6-7 වගේ අතර තමයි. ඉතින් යනවා නම් යන්න ඕනේ කොටියෙක් බලා ගන්න හොට් ප්ලේන්ස් වල. කොහමද ඉතින් අපිට යන්න බැරි වුණා. එහෙම තමයි. ඉතින් හැමදාම එක වගේ නෑ. මේ වගේ දේවලුත් වෙනවා. ඔබ බඩගිනි. हमेशा इश्क मेरी जीना Hey guys, good morning. දැන් වෙලාව 6යි. අපි දැන් හොට් ප්ලේස් යන්න ලෑස්ති වෙන්නේ. ඊයේ අපිට යන්න බැරි වුණානේ. ඉතින් අපි අද පාන්දරම හොට් ප්ලේස් යනවා. මම ගොඩ අපි හිටපු තැන පෙන්නන්නම්. මෙතන තමයි අපි හිටියේ. මේ මුළු ගේම අපි ගත්තා. මොකද අපේ ෆැමිලිස් 4ක් නැත්තම් 5ක් හිටියා එදා ඔක්කොම. අපි දැන් හොට් ප්ලේස් යන්න හදන්නේ. අපි කොහොමරි පාන්දර 6ට විතර හොට් ප්ලේස් යන්න පිටත් වුණා. අපි හිටපු තැන තිබ්බ අඹේවැල පාරම නිසා එතන ඉඳන් ළඟයි හොට් ප්ලේස් යන්න. මේ තියෙන්නේ කන්දෑල. අපි දැන් පාස් කරන්නේ කන්දෑල. එතන ඔක්කොම මීදුමේ වැහිලා තිබ්බේ. හොඳට මීදුමේ දවුදේ පාන්දර නිසා. මේ තියෙන්නේ ජාග්‍රෝකේ ස්ට්‍රෝබෙරි ෆාම් එක. එදා නම් බලන තැන හැමතැනම මීදුම. කුමාරි අපේ වාහන ඔක්කොම 4ක් ගියා. ඒ ටික තමයි ඔය පේලියට යන්නේ. එදා සෙනග ටිකක් අඩුයි. මොකද වැස්සත් වගේ නිසා මීදුමත් එක්ක උදේ පාන්දරම අපි විතරයි ඒ පාරේ හිටියේ. Good morning කියන්නේ. Hi, good morning. morning. දැන් අපි එන්ට්‍රන්ස් එක ළඟට ලං වෙලා ඉන්නේ. ඔගොල්ලෝ අඹේවැල පාරෙන් එනවා නම් අඹේවැල පැත්තෙන් හම්බෙන මේන් එන්ට්‍රන්ස් එක තමයි මේක. ඒ වෙලාවේ මීදුම නිසා එන්ට්‍රන්ස් එක තනිකර වැහිලා තිබ්බේ. ඊට පස්සේ අපේ එක වාහනයක් ගියා ටිකට් අරගෙන ඉන්න ඔක්කොලාටම. ටිකට් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි ඇතුළට දැම්ම වාහනේ.
මෙන්න මේ කොටියව බලාගන්න තමයි අපි ආසාවෙන් ඉන්නේ. ඒනට තාම එකපාරක්වත් දැකලා නැහැ. සාමාන්‍යයෙන් අපි යාල, විල්පත්තු, කුමන ඒවයි දකින්න කොටින්ට වඩා හොර්න් ප්ලේන්ස් කොටි ගොඩක් වෙනස්. මොකද ඒගොල්ලෝ සීතලේ හැදෙන නිසා. Good morning. උතන ඉන්න වලිකුකුලා. අපි එකම එක පාරක් දැක්ක කොටියෙක් මෙතනින් පාර පායිනවා. එයා ලොකු වෙලාවක් හිටියේ නැහැ ඉක්මනට පැන්නා. ඉතින් කොටිත් එක්ක අපිට හෝර්න් ප්ලේන්ස් වල තියෙන මතකය ඒක විතරයි. ඒක තමයි ඩොමෙට්‍රි එක. ගිය පාරෙත් හිටියා කට්ටිය. හෝර්න් ප්ලේන්ස් ගියා කියන්නේ ඉතින් වෙනමම ලෝකයකට ගියා වගේ තමයි. මොකද ඒ ක්ලයිමේට් එක, ඒ පරිසරය, ඒ ගස්කොළන්, මීදුම මේ හැමදේම එකට ගන්න පුළුවන් තරක් මං හිතන්නේ ලංකාවේ වෙන කොහෙවත් තියෙනවා කියලා. කොච්චර ආවත් මට කවදාවත් එපා වෙන්නේ නැති තරක් තමයි හෝර්න් ප්ලේන්ස් කියලා කියන්නේ. ඔයගොල්ලෝට පුළුවන් නම් ගෙස් කරන්න බලන්න මම මේ අවුරුද්දේ කීවෙනි පාරද මේ හෝර්න් ප්ලේන්ස් යන්නේ කියලා. හයි. අද හොඳටම සීතලයි හැමතැනම මීදුම තියෙන්නේ. අද පොඩ්ඩක් වහිනවත් වගේ මෙතනින් පේන්නේ ඔහිය පාර. මේ තියෙන කාර් පාක් එක. ඊට පස්සේ මේ පැත්තට තියෙන්නේ මේ පැත්තේ තමයි අපි ආවේ අඹේවැල පාර. මොගලට දැන් විනාඩියක කලින් ඔහිය පාර පෙන්නුවානේ. මෙන්න එතන කියලා දැන් ඔහිය පාර පොඩ්ඩක් අපේන්නේ මේ ඉතින් වෙයිලා තින්නේ. කැන්ටින් එකට දුර සීතලයි හැමතැනම මීදුම. අපි යනවා කැන්ටින් එකට. අපි ගත්තා උණු පොල් රොටිත් එක්ක දැවිල්ල ලුණු මිරිස්. ලුණු මිරිස් එක දැවිල්ලයි අපි හිතුවට වඩා. කොහොම හරි ඒ සීතලත් එක්ක ඒ දෙකම මරුවට ගියා. ඊට පස්සේ අපි ඒකටම හරියන්න ගත්තා. හොඳට ඉඟුරු දාලා හදපු රස්ම රස ප්ලේට් එකක්. හොටුත්තර රොටිය ලුණු මිරිස් සලාඩිය. දැවිල්ලයි කියන්නේ බා. පහනක් දැවිල්ලයි කියන්නේ. ඒ ඇත්තෙන් අපේ අම්මා අක්කට බයිනවා බෙරි බෙරි ගාතේ දැවිල්ල කෑවා කියලා. මං ඇවිල්ලා තියෙන්නේ. අපි අද හොට් ප්ලේස් ආවේ. නයිට් සූට් පිටි. මෙතන ඉඳන් ගමු. මෙතන තියෙන ක්ලයිමේට් එක විනාඩි 5න් 5ට වගේ වෙනස් වෙනවා. එක වෙලාවකට මීදුමින් බැහැලා යනවා. ඊට පස්සේ ආයි මීදුම චුට්ටක් ගිහිල්ලා ආයි අවුව ටිකක් පායනවා. ඊට පස්සේ ආයි චුට්ටකින් හිරිපොද වැස්සක් වැටෙනවා. ඊට පස්සේ හයියෙන් වහිනවා. ඊට පස්සේ ආයි මීදුමෙන් වැහෙනවා. ඒතර වෙනම මාතරලයක් ගන්න පුළුවන් ක්ලයිමේට් එක දිහා බලාගෙන. යායිල්ද කියලා පොක් මැරෙන්නේ. පැටිස් කන්න එපා. ඕක කරලා. හැමතැනම මීදුම වැහිලා තියෙන ඔක්කොම. ටිකක් ඉර පායනවා හැබැයි දැන් තව ටිකකින් සීතල අඩු වෙයි. දැන්ට නම් සීතලයි හොඳටම. දැන් ටික මීදුම අඩු වුණා. මං කිව්වනේ දැන් මීදුම අඩු වෙලා දැන් ඒ පාර ලොකු හුලඟක් ආවා. ගස් හයියෙන් වැනෙන්න ගත්තා. ඊට පස්සේ අපි කට්ටිය ගෲප් ෆොටෝ එකක් ගන්න තැනක් හොය හිටියා. ඒ අස්සෙන් මම ගියා පොඩ්ඩක් ට්‍රේල් එක පැත්තට නිකන් ට්‍රේල් එක යනවා වගේ පොඩි වීඩියෝ එකක් හැල්ලක් ගන්න ගියා. එතනින් තමයි ට්‍රේල් එක පටන් ගන්නෙ. මම කන්නේ යන් මොකද්ද වෙලා වගේ. ඒගොල්ලෝ ටිකට් ගන්න නැති මේ තියන්නේ ඔහිය පාර. එච්චර සීතල දවසක් වෙලා ප්ලෑන් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට අද දැන් අවු පායනවා අර උදේ පාන්දර නිසා තමයි. ටිකක් සීතල තිබ්බේ. වැඩි කියලා හිතෙන්නේ නැද්ද? හැ අපිට තව ටිකක් දවල් වුණා නම් පොඩ්ඩක් ට්‍රේල් එකේ භාගයක් විතර යන්න තිබ්බා. එතන රොටි කන්න හතු මාළුවකුයි ලුණු මිරිසකුයි දෙන්න. නැහැනේ බිම්මල්. බිම්මල් කියන්නේ හතුනේ හරි හරි. බිම්මල් හතු. බිම්මල්.
ඒත් එකපාරක් තාම කොටිය දැකලා නැහැ. මේ අවුරුද්දේ විතර 7 පාරක්. මේ අවුරුද්දේ විතර අපි ආව එතකොට ගොඩක් තැන්වල බලන්න තැන් තියෙනවා සසනිකාර මේ 3-4 කොටියව බලාගන්න හැමදාම කොටිය නැහැ. ඇතුළට ගිහිල්ලා තියෙනවා මං 5 සැරයක් විතර ගිහිල්ලා තියෙනවා. අපි අර කැලේ ඇතුලින් ගිහිල්ලා කැලේ යන්නේ. ඒ අපි ගිය අවුරුද්දෙත් ආවනේ සාහිල්. ඒක පාත් කරන්න අවු ඒක දැස්ස නෑ. ඒ වගේත් ගිහිල්ලා තියෙනවා. අපි ටයිමට හරියට චේන්ජ් වෙනවා මේ. මේ වොෂ්රූම් එකට ගිහිල්ලා එන්න. ගියා කැලේ පේන්නේ. ගියා අපි ගියා. එන්ට්‍රන්ස් එක ගාව තියෙන එකට. එන්ට්‍රන්ස් එක ගාව. තියනවද? අර ඇත දැන් ටිකක් පේනවා මීතු මඩුණානේ. කෙලින්ම කැලේ පේන්නේ. මෙතන ගෝනු ටික හිටියේ. ඉන්නවා. මේ අවුරුද්දට මම මේ හොන් ප්ලේන්ස් ආපු 7 වෙනි පාර මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ අන්තිමට ලස්සන ෆොටෝස් ටිකක් ෂෙයා කරන්නම්. මම හොන් ප්ලේන්ස් ඇවිල්ලා අරගත්තා. ඉතින් මේ අවුරුද්දේ විතර ආපු 7 පාරෙන් එකම එක පාරයි තමයි ලෝකාන්තේ බලන්න ගියේ. මොකද මම ටිකක් ඇවිදින්න කම්මැලිනේ. මං විතරක් නෙමෙයි. අපේ ගොල්ලේ සාමාන්‍යයෙන් ගත්තොත් වැඩි හරියක් ඉන්නේ කම්මැලියෝ. ඒ නිසා ඒගොල්ලෝ යන්නේ නැහැ වැඩි ඇවිදින්න. කොහොම හරි අපේ ඉතින් මේන් ටාගට් එක තමයි කොටි බලන එක. කොටි නැති දවසට ඉතින් මට නම් කොහොමත් කොටිම ඕනේ මේ පාරේ හරියටම එන්ට්‍රන්ස් එක ළඟ ඉඳලා කාර් පාක් එක ළඟට ගියත් මට නම් ඇති. ඊට පස්සේ අපි ගියා හයිලන්ඩ් එකට. හයිලන්ඩ් කිරි එකක් බොන්න. එතන තියෙන කිරි කූල්ුත් නෑ. ඒගොල්ලෝ ඉතින් ක්ලයිමේට් එක කොහොමත් සීතල නිසා කූල් කරන්නේ නෑ. හොට් ඒවත් නැහැ. හැබැයි ඒක කූල් නැති නිසා කිසි රහක් ආවේ නෑ. ඒ නිසා අපි ඉතින් හයිලන්ඩ් එක බිව්වට අපේ හිත පිරුන්නේ නෑ. ඒ නිසා ඊට පස්සේ අපි ජාග්‍රකට යන්න කියලා ප්ලෑන් කළා. ඊට පස්සේ අපි දැක්කා එනකොට අඹේවැල ෆාම් කියලා තියෙනවා. අපි හිතුවා ඉතින් හැමදාම ජාග්‍රකට යන නිසා වෙනසකටත් එක්ක මේ පාර අඹේවැල ෆාම් එකට යනවායි කියලා. ඔතට තිබ්බා අම්මට. Hi. Ambeville Farm. මෙතනින් ඇතුළට ගියාම තමයි අඹේවැල ෆාම් එක තියෙන්නේ. අපි ෆාම් එකට ගියේ නෑ. අපි එතන ඉස්සරහා තියෙන කැෆේ එකට තමයි ගියේ. ඒ වෙලාවේ එළිය හොඳටම සීතලයි. මොකද පොඩි හිරිපොද වැස්සකුත් ගියා. හිරිපොද වැස්සයි මීදුමයි එක්ක අපිට ඕනුණා උණු කිරි එකක් බොන්න. ඊට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්ක් ගත්තා. තව පොටැටෝ චිප්ස් උත් ගත්තා. ඒකත් රසයි. මොකද ඒගොල්ලෝ එතන ගහලම තියෙනවා. ඒගොල්ලෝ ෆ්‍රෙෂ් එතන හදන අලවැලින්ම තමයි හදන්නේ. ඔක්කොම ෆ්‍රෙෂ් ඒවා. අපි දැන් යනවායි අපි ඉන්න තැනට ගිහිල්ලා අපි දවල්ට කාලා ඉවර වෙලා අපි ආයි ගෙදර යන්න පිටත් වුණා. අපිට හැබැයි නුවරඑළිය ඇවිල්ලා මීට වඩා ගොඩක් ප්ලෑන්ස් තිබ්බා. ඒ ඔක්කොම පොඩ්ඩක් ඉතින් බ්‍රේක් වුණා. පළවෙනි දවසේ වුණ වැඩෙත් එක්ක කමක් නැහැ. ඉතින් එහෙම දේවලුත් වෙනවා. ට්‍රිප් එකදී හැමදාම එක වගේ නෑ. අපි දැන් නුවරඑළිය ඉඳන් ගෙදර යනවා. ගෙදර යනවා. අපි කිතුල් කරලා යනවද නාන්න? බලන්න ඕනේ කිව්වා. වැස්ස නැත්තම් ඉතින් අපෝ වැස්ස නැත්තම් අපි කිතුල් කරලා යනවා. මටත් ෂුවර් නෑ. මට නාන්න හොදක් නෑ. ඌ කියන්න. හොන් එක ගන්න. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ නුවරඑළිය ගමන ඉවරුනේ. මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමට ඉන්න. බයි බයි. Rock in a hard place.